අයිබෝවන් පින්බර දිනයක් ඒවා සැම් සියලු දෙනාටම අපි පැමිණිලා ඉන්නේ විශේෂ කර්තව්‍යයකට විශේෂ වැඩකට ඒ තමයි ගෞරවනීය මහා සංඝරත්නය උදෙසා දානය පිරිනමන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අතර මදි දවස හරි පින්බර දවසක් වගේ දැනෙන්නේ. මේ අපි ඇවිල්ලා ඉන්නේ සුගත තපෝවන අරණ්‍ය සේනාසනය කියන විහාරස්ථානයට අරණ්‍ය සේනාසනයකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතන හරි සුන්දර ලස්සන පරිසරයක් තියෙන තැනක්. අපි බලමු ඉස්සෙල්ලම දානය පූජා කරලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජාවන් තැන්පත් කරලා අවසානයේ අපි බලමු විහාරස්ථානයේ තොරතුරු සුන්දරත්වය වටපිටාව ගෙනෙන සූදානම්. අරණ්‍ය සේනාසනේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩ ඉන්නවා. ඒ දෙනම වහන්සේලා තමයි මේ අරණ්‍ය සේනාසනේ වැඩ ඉන්නේ. පුතා එන්න. ඉතින් ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ තමයි මේ අරණ්‍ය සේනාසනය මේ තත්ත්වයට ගොඩනගලා අරණ්‍ය සේනාසනයක් විදියට විහාරස්ථානයක් විදියට පවත්වාගෙන යන ගමන් මේ අරණ්‍ය සේනාසනය ගොඩනගන්න ප්‍රදේශයේ දායක සදහැවතුන්ගේ ආධාර උපකාර මැද්දේ උදව් උපකාර මැද්දේ තමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ විහාරස්ථානය එහෙම නැත්නම් ආරණ්‍ය සේනාසනය ගොඩනගන්න වෙහෙස මහන්සි වෙලා කටයුතු කළා මේ තත්ත්වෙට ගෙනල්ලා තියෙන්නේ. ඒ ඇත්තටම ලස්සන විහාරස්ථානයක් බවට ආරණ්‍ය සේනාසනයක් බවට පත් කරලා තියෙනවා මේ ආරණ්‍ය සේනාසනය. ඒ වගේම පොඩි ස්වාමීන් වහන්සේත් විශාල කැපකිරීමක් කරා අපි දන්නවා මේ විහාරස්ථානය ගොඩනගන්න. ඉතින් අපි තාම බලන්න සහ අපි සෑම අවුරුද්දක් පාසාම මේ විහාරස්ථානයට අරණ්‍ය සේනාසනයට දන්පැන් පූජා කරනවා. ඉතින් බලන්න සොඳුරු පින්බීමක සොඳුරු පරිසරයකින් යුතු මනහර පින් වඩවන පුණ්‍යස්කන්ධයන් රැස් කරගන්න පුළුවන් දැකුමෙන් හිත පහදින දැකුමෙන් පින් උපදවන විහාරස්ථානයක් කියලා සඳහන් කරන්න පුළුවන්. ඒතර මේ ඔබට පේන්නේ මේ විහාර මළුව චෛත්‍ය රාජානන් වහන්සේ ඒ වගේම බෝධීන් වහන්සේ තමයි මේ ඔබ දකින්නේ. මේ තමයි අලුතෙන් නිදි කරපු බුද්ධ මන්දිරේ
හරිම අපූර්ව ලස්සන බුද්ධ මන්දිරයක් තනවා අනිම කරලා සදහැවතුන්ට වන්දනාමාන කරගන්න ගොඩනගලා තියෙනවා. ඒකත් හරි අපූර්ව බුද්ධ මන්දිරයක්. අපි ඇතුළට ගිහින් බලමු බුද්ධ මන්දිරේ කොහොමද බුද්ධ මන්දිරයේ තියෙන සුවිශේෂත්වය කියලා. මේ බුද්ධ මන්දිරය ඇතුළට ගිහිල්ලා බලමු බුද්ධ මන්දිරයේ තියෙන ලස්සන. මේ වැඩ ඉන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නමින් ඉදිවුණු පිළිම වහන්සේ තමයි මේ ඔබ දකින්නේ. ඒ වගේම පසකින් අති උත්තම සාරිපුත්තයන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ වගේම අනිත් පසින් බුදුරජාණන් වහන්සේගේ අගසව් වන මුගලන් මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. ඔබ මේ දකින්නේ බුද්ධ මන්දිරයේ තියෙන සුවිශේෂත්වය සහ සුන්දරත්වය. තාමත් සදහැසිත උපදවන, පින් උපදවන, පින්සිත උපදවන අපූර්වත්වයක් මේ බුද්ධ මන්දිරයේ තුල අපිට දැක ගන්න පුළුවන්. එතරම් පින්සිත උපදවන බුද්ධ මන්දිරයක්. හරිම ලස්සනට පිළිවෙලට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා බොහොම පිළිවෙලට තබාගෙන වන්දනාමාන කරන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා. බුද්ධ මන්දිරයේ සහ ධර්මශාලාව හැටියට තමයි අනිත් පස කොටස භාවිතා වෙන්නේ. සදහැවත් බෞද්ධ ජනතාවට ධර්මය ශ්‍රවණය කරන්න ධර්මශාලාවක් විදියට තමයි මෙන්න මේ කොටස භාවිතා වෙන්නේ. තරම හරිම ලස්සනයි. අපි ඉන් පස්සේ යමු චෛත්‍ය රාජයන් වහන්සේ දැක බලා වන්දනාමාන කරගන්න. ඒ වගේම බෝධීන් වහන්සේ තමයි මේ ඔබ දකින්නේ. මේ වර්තමානයේ ඉදිකර අපූරු පිංසිත් උපදවන චෛත්‍ය රාජයන් වහන්සේ මේ ඔබ දකින්නේ. යමු මළුවට. මේ තමයි බුදුරජාණන් වහන්සේලාගේ සහ මහරහතන් වහන්සේලාගේ ධාතු තැන්පත් උත්තම වූ චෛත්‍ය රාජානන් වහන්සේ, උත්තම වූ සෑරජානන් වහන්සේ තමයි මේ සිරි සුගත තපෝවන විහාරස්ථානයේ එහෙම නැත්නම් තපෝවන ආරණ්‍ය සේනාසනයේ වැඩ ඉන්න අලුතෙන් නිදි කළ සෑරජානන් වහන්සේ.
මේ පසකින් ඔබ දකින්නේ වැව. මේ වැවුතාවුල්ල තමයි ඔබ දකින්නේ. අපූර්ව සුන්දර තැනක පිහිටලා තියෙන විහාරස්ථානයක් ආරණ්‍ය සේනාසනයක් තමයි මේ ආරණ්‍ය සේනාසනය. ඇත්තටම දැන් නම් වතුර අඩුයි. වරුසාව කාලෙට ගොඩක් මේ වැව ඉතිරී යනවා. එතකොට මේ වැවේ තියෙන අපූර්වත්වය තව වැඩි වෙනවා. වතුර වැඩි වුණාන් පස්සේ තාම මේ ජල මට්ටම ඉහළට ඉස වුණාම හරි ලස්සනයි. මේ දවස්වල නම් වතුර අඩුයි. අපි බලමු ඉන් අනතුරුව තුන් බෝධීන් වහන්සේ ඒත් මෑත කාලේ රෝපණය කළ බෝධීන් වහන්සේ තමයි මේ ඔබ දකින්නේ. බුදුරජාණන් වහන්සේට එදා බෝධිසත්වයන් වහන්සේට සෙවණ දුන්නු රැකගත්ත බෝධීන් වහන්සේගේ අනුරූප බෝධීන් වහන්සේ නම තමයි මේ ඔබ දකින්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වුණ බෝධීන් වහන්සේ වෙනුවට මේ විහාරස්ථානයේ රෝපණය කළ බෝධීන් වහන්සේ තමයි මේ ඔබ දකින්නේ. මේ තමයි වන්දනාමාන කරගන්න ආපු බැතිමතුන් පිරිස, සදහැවතුන් පිරිස. ඇත්තටම හරිම ලස්සනට පිළිවෙලට හරිම අපූර්වත්වයේ දනවන බොහොම පිං සිත් උපදවන බොහොම සුන්දර විහාරස්ථානයක් බවට මේ විහාරස්ථානය මෑත කාලේ අපේ ගෞරවනීය මේ ආරණ්‍ය සේනාසනයේ වැඩ ඉන්න පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සහ පොඩි ස්වාමීන් වහන්සේ දෙදෙනා එකතු වෙලා ඇත්තටම ලස්සන සුන්දර පරිසරයකින් යුතු ලස්සන විහාරස්ථානයක් බවට පත් කරලා තියෙනවා. අපිට දැක්කම සදහැවත් ජනතාවට බොහොම නිදහසේ වැඳ පුදා ගන්න, ඒ වගේම නිදහස් පරිසරයක ඇත්තටම ඔබට මේ පේනවා, අවටින් ඔබට මේ පේන්නේ ඒ පරිසරයේ තියෙන සුන්දරත්වය. මේ රක්ෂිත වනාන්තරයක් ඔබට මේ පේන්නේ. මේ විල්පිට රක්ෂිත වනාන්තරය තමයි මේ ඔබ දකින්නේ. ඇත්තටම මේ රක්ෂිත වනාන්තරයේ මැද තමයි මේ විහාරස්ථානය තියෙන්නේ. මේ තමයි වර්තමානයේ මේ විහාරස්ථානය ගොඩනගන්න මූලික වෙච්ච දායක වෙච්ච අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ තමයි මේ ඔබ දකින්නේ. මේ තමයි අලුතෙන් ඉදි කරපු මේ ආරණ්‍ය සේනාසනය තුළ ඉදි කරපු මේ අලුතෙන් කුටියක් තමයි මේ ඔබට අපි පෙන්වන්නේ. මේ තමයි පසකින් තිබෙන වැව. අතරම හරි ලස්සන තැනක්. ඕක හන්දයි මේක හැදුවේ මෙතන. මෙතනට එන්නේ නැහැ කිනේ දැන්. එන්නේ නැහැ කිනේ නේ හම්බ. හම්දුනේ කොයි කාලේ වගේ මේ විහාරස්ථානේ මේ මුලින්ම ආරම්භ වෙන්නේ? 91 වගේ. 91 වගේනේ. 1991. ජනවාරි 16 මම ජනවාරි 16 17 තමයි පදිංචි. පදිංචි වෙන්නේ. ස්වාමීන් වහන්සේ එනකොට
මේ මුල් කාලේ පොල්ලතු මෙතනට පාර වගේ තියෙන. ඔව් දිගට පොල්ලතු කලක් මේ තිබුණේ. ශාලාවක් තිබුණා. ඒක තමයි සිල් ගත්තේ කට්ටිය. අනිත් ඒ මැටි ගහපු කුටි තමයි තියෙන්නේ. මැටි ගහපු කුටි මේ ඉස්සෙල්ලම තිබුණේ. ඊට පස්සේ හාමුදුරනේ මේ ස්වාමිනාංශ විතරයිද ඒ කියන්නේ මුල් කාලේ හිටියේ? ඔව්. ඊට පස්සේ දායකත් එක්ක එකතු වෙලා විහාරස්ථානය ගොඩනගලා යාකේ එන්න හිටි පටන් ගත්තා. ඇත්තටම දැන් ඒ කාලේ තිබිච්ච මේ මැටි කුටි වෙනුවට දැන් මේ ලස්සන විහාරස්ථානය බවට පත් වෙලා තියෙන ඔබ වහන්සේගේ මූලිකත්වයෙන්. තනි කුටි ගෙවල් තියෙන උඩ. ඔය ගියේ. යන්න බැරුණා හොඳින් උඩට. උඩ තියෙන්නේ ඉතින් අපිට දැන් යන්න බැරි හින්දා යන්න. අතුපතු ගන්නත් කෙරෙන්නේ නැහැ දැන් තුන්වතුන්ට අර පොයට තමයි අතු ගන්න. අතු ගන්න. මුලින් ආරම්භක කාලෙදී මේ උඩා තමයි කුටි තිබුණේ නේ හොඳනේ මේව ඉදි කරලා තිබුණේ නැහැ ඉස්සෙල්ලානේ. මෙතන තිබුණේ මේ අන්නර වගේ දුම් කුට්ටියක්. පොල් කට්ටන ආපු වගේ. ඔව්. දුම් කුට්ටියක් තියෙනවා. ඒ අවුරුදු ගානක් කියාවක අතින් අපේ යන්ත්‍ර සූත්‍රයෙන් යද්දේ නැහනේ. නෑනේ නේ. ඒ දවස්වල. ඇහෙන කාලයක් ගියා. දැන් අපි මේ පැත්තත් ලස්සන සුන්දර පරිසරයත් ඔබට දැක ගන්න ලැබුණා. එතන අපූර්ව තැනක් මෙතන. ඉතින් අපි යමු නැවතත් මළුව පැත්තට. මේ තමයි අපේ දඟ පොඩ්ඩි. කොහොම මේ පැත්තේ හැරෙන්නේ? මේ හැරෙන්නේ මේ. ඔය ඉන්නේ පැත්තේ යන්න බෑ. එහෙනම් අපි විහාරස්ථානයේ සුන්දරත්වය තියෙන දේවල් ඔබ දැක්කා. ඒ වගේම අපි විහාරස්ථානයට ඇවිල්ලා දන් පැන් පූජා කළා ස්වාමීන් වහන්සේලාට. ඒ වගේම චෛත්‍යරාජයන් වහන්සේ බෝධින් වහන්සේ වන්දනාමාන කළා. විහාරස්ථානය වන්දනාමාන කළා. බුද්ධ මන්දිරය වන්දනාමාන කළා. ඇත්තටම ගොඩක් ලොකු පිනක් උපදව ගන්නට යෙදුණා. දැන් අපි විහාරස්ථානයෙන් යන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ යමින් ගමන ඉන්නේ. මේ තමයි අපේ පිරිස. පිට එක පැමිණි පිරිස. මේ තමයි අපේ දඟ පොඩ්ඩි. සාදු කියන් සාදු කියන් සාදු. පුතා වැන්දනේ? සාදු වැන්දයි? මේ අර ලොකු සාදු වැන්දයි? දැන් අපි කොහෙද යන්නේ? මේ පැත්ත බලන්න. ගෙදර යනවයි? දැන් අපි ගෙදර යමු. ගෙදර යනවා. Ya. Siri Sugata තපෝවන අරණ්‍ය සේනාසනය විහාරස්ථානය. මේ අරණ්‍ය සේනාසනය පිහිටා තිබෙන්නේ අකුරැස්ස මාතර අකුරැස්ස ප්‍රදේශයෙන් ඇවිල්ලා පෝරතට හන්දියෙන් වමට හැරිලා එනකොට තමයි මේ සිරි සුගත තපෝවන අරණ්‍ය සේනාසනය හම්බ වෙන්නේ අපිට. හරි සුන්දර පරිසරයක් තියෙන මේ ඔබ දකින්නේ මේ පරිසරේ.
මේ රක්ෂිත වනාන්තරයේ මැද තමයි මේ ආරණ්‍ය සේනාසනය පිහිටා තිබෙන්නේ. ඒ ඇත්තටම හරි සුන්දර තැනක තියෙන්නේ ලස්සන විහාරස්ථානයක්. මේ ඔබට පේන්නේ රක්ෂිත වනාන්තරේ අවටින් පේන්නේ. දැන් අපි විහාරස්ථානයෙන් පිට වෙන්න හදන්නේ. පිට වෙන්න මේ සූදානම් වන්නේ. ස්වාමීන් වහන්සේලාට වන්දනාමාන කරලා වැන්දද? වැන්දලිමු. වන්දනාමාන කරලා පිට වෙන්න මේ සූදානම් වෙන්නේ. ඉතින් අපි යාද විහාරස්ථානයෙන් සිරි සුගත තපෝවන විහාරස්ථානයේ නැත්නම් ආරණ්‍ය සේනාසනයේ ඉඳලා දැන් අපි පිට වෙන ගමන් ඉන්නේ. ඔබටත් තවත් මේ වගේ වීඩියෝ ඉදිරියටත් අපි දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එකත් බලලා කමෙන්ට් කරන්න, යගම ෂෙයා කරන්න, සහ ලයික් කරන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරමින් පේනම් විහාරස්ථානයෙන් පිට යමු. තපෝවනේ ඉඳලා අපි එමින් ගමන් අපිට හම්බෙන ලස්සන තේ ෆැක්ටරියක් තමයි මේ ඔබ දකින්නේ. හරිම ලස්සන ගුණවර්ධන තේ ෆැක්ටරි. ගුණවර්ධන තේ ෆැක්ටරි තමයි මේ ඔබ දකින්නේ. මේ තමයි අකුරැස්ස තලාගම මාකඳුර අකුරැස්ස මාර්ගය තමයි මේ. ලස්සන තේ ෆැක්ටරියක්. නමුත් අපිට ඇතුළට යන්න බෑ. එහෙම අවසර අරගෙන ඕන ඇතුළට යන්න. ඉතින් ඒක නිසා තමයි අපි මේ විදිහට ඔබට පෙන්වන්නේ. හරිම ලස්සන තැනක්. ඇතුළේ බොහොම මේ ෆැක්ටරියට ෆොටෝ ෂූට් කරන්නෙම මේ එක පැත්තක් තියෙනවා මල් වත්තක් විදියට සකසලා. ඉතින් මේ මල් වත්තට ඇවිල්ලා බොහෝ මංගල යෝලවල් මගුල් ෆොටෝස් එහෙම කරන්නේ මෙතන කරන තැනක් මේ. එතන හරි ලස්සන තැනක්. ඒකත් බලාගෙනම සමු ගන්නවා.